අද අපි කතා කරන්න යන්නේ watch hours ගැන. watch hours අර්ධා ගැන කතා කරන්න තමයි අද යන්නේ. ඉතින් මගේ මේ YouTube series එකේ තුන්වෙනි වීඩියෝ එක කලින් වීඩියෝ එකක් දාලා ඇති YouTube එකේ කියන්නේ මොකද්ද සල්ලොම කතා කරලා තියෙන පළවෙනි එකේ. දෙවෙනි එකේ subscribers ලා ගැන කතා කරලා තියෙනවා. ඔයා අපේ channel එක අලුත් කෙනෙක් ඒ දෙක අනිවාර්යෙන් බලන්න. එතකොට මේක ඔයාලට තේරෙනවා. watch hours අර්ධා. අපි කොහොමද watch hours අර්ධා ගන්නේ? අපි වීඩියෝ දාලා එතකොට ඒවා බලන්න විනාඩි එකතු වෙලා අපි watch hours හැදෙනවා. හරිද? ඉතින් සල්ලම කිව්වොත් මේමයි තියරි එක. මම මේ කලින් කියලා ඇති ආයෙ කියන්න. watch hours count වෙන්නේ අපි monetization apply කරනකොට. monetization කියන්නේ අපි සල්ලි අම්බ කරන්න සල්ලි අපිට YouTube එකෙන් එන්න අපි අපිට හොඳ channel එකක් තියෙනවා. එතකොට අපි ඒින්ද අපි apply කරනවා. මේම අපිට දෙන්න කියද්දි තමයි දෙන්න කියන එක තමයි අපි monetization කියලා සරලවම කියන්නේ. එතකොට monetization apply කරද්දී ඒ දවසේ ඉඳන් අපි apply කරන දවසේ ඉඳන් ආපස්සට අවුරුද්දක් යනකොට අපේ videos වල watch hours 4000 සම්පූර්ණ වෙලා තියෙනවා. 4000ට වැඩි වෙන්න ඕනේ. 4000ට අඩු වෙන්න බෑ. ඔකයි ක්‍රමය. හරිද? එතකොට අපි වීඩියෝ එකක් දාලා වීඩියෝ එකේ බලන විනාඩි ගාන අනුව අපිට watch hours එකතු වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විනාඩි 10 වීඩියෝ එකක් දැම්මට පස්සේ ඒක 6 දෙනෙක් බැලුවොත් පැයක්කම් වෙනවා. ඕමෝම අපිට එකතු වෙනවා. ඕක තමයි watch hours කියන්නේ. ඉතින් සමහරට ප්‍රශ්නයක් තියෙන ෂෝට්. දැන් අලුතෙන් ෂෝට් කියලා ඔයාලා දන්නේ නැති ඇවිල්ලා තිනවා. මම මොනිටයිසේෂන් කරද්දී ඔය ෂෝට් කතාව තිබ්බේ නෑ. කෙලින්ම වීඩියෝස් වලින් මොනිටයිසේෂන් කරා එච්චරයි. ෂෝට් වලින් ඔය ආදාට එකතු වෙනවද නෑ. ෂෝට් වලින් යන views වලින් කිසිම දව්වක් වෙන්නේ නෑ ඔයාගේ watch hours ආදාට. කිසිම විදියකින් watch hours ආදාට ෂෝට් වලින් යන views එන්නේ නෑ. හැබැයි ඔයා ෂෝට් වලින් හිතන්නකෝ දැන් කෙනෙක් ඇවිල්ලා ඔයා ෂෝට් වීඩියෝ එකක් බැලුවා. බලලා ඊට පස්සේ හොඳයි කියලා හිතලා ඔයාගේ channel එක පැත්තෙන් ගිහලා ඔයාගේ videos බලනවා. අන්න එතකොට ඒ බලන videos එකේ time එක count වෙනවා watch hours 4000ට. එහෙම පුළුවන් නැතුව short views වලින් ඔයාගේ 4000 complete කරන්න නම් බෑ. ඒක බෑ. හරිද? ඔයාලා තේරෙනවා කියලා මම හිතනවා. ඉතින් එහෙම complete කරන්න පුළුවන් සමහර මෙහෙමයි. ගොඩක් අය මන් දැනලා තියෙන watch hours සල්ලි දීලා ගන්නවා. fake සමහර රැවටෙනවා. fake ඒවා සල්ලි දීලා ගන්නවා. ඒක මම recommend කරන්නේ නැහැ. ඇත්තටම එහෙම ගන්න එපා. ඒවා sure නෑ. බොට් වලින් අදලා දෙන්න පුළුවන්. ඒවා නැති වෙන්නත් පුළුවන්. ඒ හින්දා නිකන් සල්ලි නාස්ති කරගන්න එපා. ඔයාගේ දේ හරියට කරන්න. එතකොට watch hours කියන ඒවා ඇතෙනවා. මම උදාහරණයක් කියන්න මගේ YouTube channel එක ගැනම. ඔයා විශ්වාස කරන්න මම watch hours 4000 අවුරුද්දෙන් අදන්න තියෙන එක දවස් 5කින් ඇදුවා. විශ්වාස කරන්නේ නැහැ නේද? ඇත්ත. මම watch hours 4000 වීඩියෝ 5ක් නැත්නම් 6කින් දවස් 5ක් 6ක් ඇතුළත watch hours 4000 හැදුවා. ඊට පස්සේ දවස් 3ක් විතර පොඩ්ඩක් මම චෙක් කරා. ඒක නාරිත ඒක ඇප්ලයි කරන කෙනෙක් බලන දේවල් ටිකක් තියෙනවා. මම ඔයාලට ඒක පස්සේ වීඩියෝ එකකින් කියලා දෙන්න. චෙක් කරලා දවස් 2ක් විතර පස්සේ මම ඇප්ලයි කරා. ඊට පස්සේ එයාලා ඇවිල්ලා බලනවා අපේ YouTube channel එක මෙයා කම්ප්ලීට් කරලා ඇත්තද කියන්නේ ඇතුලේ යවුලක් නැද්ද කොපිරයිට් මුකුත් නැද්ද කියලා බලලා දවස් 3ක් විතර ගත්තා. ඊට පස්සේ මට මොනිටයිසේෂන් දුන්නා සති 2ක් ඇතුළත. මම මොනිටයිසේෂන් ගත්තා. මට කම්ප්ලීට් කරන්න ගියේ සතියක් වගේ. watch hours 4000ම කම්ප්ලීට් කරන්න ගියේ සතියක් වගේ. ඉතින් මම ඇත්තටම මේ වීඩියෝස් දැම්මේ මේ ඔය සෙට් වලට තෙල් නැතුව තිබ්බනේ. එතකොට සෙට් වලට තෙල් නැතුව තියෙද්දි කට්ටියට ඕන වුණා මොන දවසේද සෙට් වලට තෙල් එන්නේ කියලා බලා ගන්නවා. ඊට පස්සේ මට ඒක 195ක් විතර ෂුවර් ක්‍රමයක් හම්බුණා. ඉතින් මම ඒක වීඩියෝ එකක් විදියට පොඩියට මම හිතුවේ නැත්තම් මෙච්චර views මෙච්චර කට්ටිය වයි කියලා මම අදලා දැම්මා. දැම්මට පස්සේ එයාලා බලන්න ගත්ත එක දිගට. විශ්වාස කරන්න එක වීඩියෝ එකකින් මට watch hours 800ක් ආවා. මම ඔයාලට පෙන්නන්න බලන්න. මගේ channel එකේ එක වීඩියෝ එකක් ඔය මේ තෙල් නැති කාලේ දාපු වීඩියෝ එකක්
ඔච්චවස් 800ක් ආවා. තව අනිතින් 800යි 600යි කියලා කොහමරි 4000 ඇතුණ දවස් 5යි. ඉතින් ඒක හිතන්නවත් නැති වෙලාවක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි ඒක ලොකුවට හිතන්න යන්න හොඳ නැහැ. හැබැයි තව දෙයක් තියෙනවා. ඔයාලා වීඩියෝස් කරද්දී ඔයාලා ඒ කියන්නේ මුල් ටිකේ අපිට ඔච්චවස් හදා ගන්න ඕනේ. ඇත්තටම මොනිටයිසේෂන් හම්බුනාට පස්සේ අපිට ඔච්චවස් ලොකුවට ගන්න ඔය පොඩි හේතු වලට ඔච්චවස් ඕනේ. ඒක මම පස්සේ කියන්න. හැබැයි අපි මුල් ටිකේ ඔච්චවස් අනිවාර්යෙන් ඕනේ. එතකොට ඔය ෂෝට් වීඩියෝ විනාඩි 2-3 දානය මම රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම. ලොන් වීඩියෝ දාන විනාඩි 8ට වැඩි ඒවා 8 12 15 ඔච්චරස් ඇතනවා. ඒ කියන්නේ ඔයාගේ කන්ටෙන්ට් එක ඔයා ඉමීට වෙලාව අරන් පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි කරලා දෙන්න. ඔයා කරන දේ ඉමීට වෙලාව අරන් කරන්න. අදිසියක් නැතුව ඔයා ඔයාගේ දේ හරියට වෙලාව අරන් කරන්න. ඒකට ඔච්චරස් ඇදෙනවා. මොකද මේ විනාඩි 10ව 10 දෙනෙක් බැලුවා විනාඩි 100යි. අදාගන්න තියෙන විනාඩි 100ක් ඕනේ. බල දෙන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්න ඕනේ ඔච්චවස් 4000 අදාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. මම දන්න දේ නම් කියලා දෙන්න. ඒ වගේම මගෙත් අතපසුවීම් වෙන්න පුළුවන්. මම කියන දේවල් මගේ දැනුමට මම ඔයාලට පැහැදිලි කරන්නේ. ඒව මට වඩා දන්න කට්ටිය YouTube එකේ ඉන්නවා. අනිවාර්යෙන් ඕන තරම් ඉන්නවා. මට වැරදිලා හරි එයාලා දන්න දෙයක් කර තියෙනවා නම් කමෙන්ට් එකෙන් දාලා කියලා දෙන එක මටත් වැදගත් වෙනවා. මගේ වීඩියෝස් බලන අනෙක් කට්ටියටත් ඒක වැදගත් වෙනවා. ඉතින් ඕම ඔච්චවස් 4000 අදාගන්න තියෙන්නේ. ගිය වීඩියෝ එකේ මම කතා කරේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 4000 අදාගන්න විදිය. ඊට පස්සේ මේ වීඩියෝස් එකෙන් ඔච්චවස් 4000 අදාගන්න විදිය කතා කරේ. මම ඔයාලට ටැබ් එක පෙන්නන්න. මේ තියෙන්නේ ටැබ් එක. මම ඔයාලට මට විනාඩියක් දෙන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ කොහොමද ටැබ් එක තියෙන්නේ කියලා. මේ ඇවිල්ලා YouTube ස්ටුඩියෝ එක. වෙන මැප් එකක් තියෙනවා. මම ඒ ඇප් එක ගැන ෆුල් රිවිව් එකක් දාන්නම් ඉස්සරහට. අනිවාර්යෙන් දාන්න. මෙන්න මේක. හරිද? ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා සබ්ස්ක්‍රයිබ් මේ මගේ වෙන channel එක. සබ්ස්ක්‍රයිබර්ස්ලා තාම 215 ඉන්නේ. ඔච්චවස් 4000 කම්ප්ලීට් කරන්න ඕන කියලා. අනිත් පැත්ත නෙවෙයි. එහෙම තියෙනවා. එතකොට ඒක ලොකුවට හිතන්න එපා. ඔයා කරන දේ ඔයා කරන් යන්න. ඔච්චවස් ඔටෝ වැදෙනවා. ඒක පොඩ්ඩක් කරමු කිව්ව විදිහට ලෝන් වීඩියෝ දාලා වැඩේ ගානට කරන් යන්න පුළුවන්. ඉතින් මේ මගේ YouTube series එකේ 3 වෙනි වීඩියෝ එක ඔච්චවස් ගැන කතා කරේ. තව ඉස්සරහට views වැඩි කරගන්න විදිය, අපේ channel එක පොඩ්ඩක් රීච් කරගන්න විදිය, ඊට පස්සේ copyright ගැන කතා කරන්න තියෙනවා. තව monetization apply කරන්න ඒවා පොඩ්ඩක් ඉස්සරහට දාලා. මොකද මගේ PC එක පොඩි රිපෙයාර් එකක් යනවා. ඒ නිසා මට මුකුත් පෙන්වන්න විදියක් නැහැ ටැබ් එකේ. ඒ කියන්නේ මැෂින් එකේ පේන විදිය මම පස්සේ පෙන්වන්නම්. මම ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝස් දාන්න. දැනට අපි මේ ටික කතා කරමු. මේ views subscribersලා කොහොමද ගන්නේ? ඔය channel එක grow කරගන්නේ. ඊට පස්සේ කතා ගන්න තියෙනවා tax ගැන. ඔය වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී මුලින් ඉඳන් හරියට අප්ලෝඩ් කරන්න ඕන විදිය ඒ හැම එකම අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඔය අපේ channel එක අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ සීරීස් එකක් යන්නේ මුල් ටික අනිවාර්යෙන් බලලා මේ වීඩියෝ එක බලන්න. ඉස්සරහට දාන වීඩියෝත් බලන්න. ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඔන්න නොදන්න දෙයක් තියෙනවා නම් ආන්න. එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.